ඉතින් උදේ පාන්දර පිටත් වුණා වැඩ වගේක් තිබුණා මම පොඩක් ග්‍රවුන්ඩ් එකට ආවා. ඉතින් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා දැන් එහෙම යනවා යාළුවෝ ටික අරගෙන වාහනයක් එනවා කිව්වා වාහනයක් ඇතුළේ යන්න. ඉතින් අපි වැඩ විස්තර යන ගමන කතා කරමු. ඉතින් මේ අවුරුදු දාන පානි බ්ලොග් එක තමයි මේක. එහෙනම් අපි ඉස්සරහට යන ගමන කතා කරමු. ඉතින් බස් එක නැගලා ඉන්න දැන් බස් එක මම විතරයි යන්නේ. අනිත් ළමයි ගන්න මම ඉතින් පොඩ්ඩක් දුර යන්න ඕනේ මේ බස් එකේ ගිහලා තමයි ළමයිත් එක්ක එකතු වෙන්න තියෙන්නේ. නැති අපි ගිහිල්ලා හම්බෙමු ඉතින් යනකොට.
පල්ලෙහාට යා. මෙතන මේ පාරේ බයික්. තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නවා මචං මේ වෘත්ත වෙලා. තමයි වැව. පාරේ. මේ දා ගන්න විදියක් තමයි දැන් නැත්තේ. අනියෝ පස්සට ඉස්සරහින් වැදිලා තියෙන්නේ පස්සට ගන්න පොඩ්ඩක් ආයි එන්න එන්නේ මේකයි හයිබ්‍රිඩ් හොඳයි නේ ඔව් ඇවිලින්නේ වෘත්තවිල වාහනේ බාක් කරලා බැලුවත් යනවා ඔය වාහනේ ඇතුලේ මොනවද දන්නේ නැහැ අඩු අලවලවා බෝතලේ වාහනේ ඇතුලේ වාහනේ බෑ වාහනේ කාර් එකේ යනවා අරු දෙනාද ලෙවන අඩු පෝතලේ බේ පව් වැඩේ හොනේ අපි දැන් යනවා අමෘතවෙල. ඩාවට ඇවිල්ලා තියෙන දැන් නාන පොට්ටේ තමයි යන්නේ. ඔව් ගිහිල්ලා අපි යන ගම ඉන්නේ නාන තැනට. නාන තැනට ගිහලා පොඩ්ඩක් මෙතන අපි එන්ජොයි කරලා පොඩි වීඩියෝ ක්ලිප්ස් අරගෙන අපි හම්බෙමු ඔයගොල්ලොත් එක්ක ආයෙත්. ටිකක් යනවා මේ පැත්තේ ඇලදිගේ පිටු ටික පල්ලෙහා යන හදන මේ කට්ටිය පාටි දානවා ඉතින් මේ ඇටි බලන්න බලාගෙන යන්න තියෙන්නේ අන්න පියාවා මේ ගමනාන්තයට ළඟා වුණා එහෙමකෝ ඔය බලන්න ඵලේ මේ හරියට යනවා මේ හරිය ඉන්නේ
ඒ බලාගෙන හොඳට වඩේ එන්න හොඳට. යන්න බයයි මේ මෙතන. කට්ටිය චීස් කියන්න. කට්ටිය මෙතන. ඒ චීස් කියන්න. මාල් කුප්පේ පොට් එක ඕගොල්ලෝ දෙන්නකොට දන්නවද දන්නේ නැතුව යන මොකද කියලා. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේක සුප්පරි පට්ට චේන්ජ් කරන්න පුළුවන් තැනක්. පට්ට වාද. යන්න හදන ගෙදර තාටික ලාකින් යනවා නෑ අද හොඳට තියෙන අපි ඉතල හැටියේ හින්දා අවුලක් නෑ ෂේප් එකේ නෑ වාගේ කාලෙත් දැන් මේ යන ගමන් තියෙන්නේ දැන් තමයි යන්න පටන් ගන්න. තව කිව්වොත් අපි ඉස්සරහට ගිහිල්ලා පොඩ රෙස්ට් කරනවා දැන් හරිය මහන්සි. එහෙනම් රෙස්ට් කළා අපි මේ සීරුවේ දැන් යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා හම්බෙමු. මේ තියෙන්නේ අපි නාමුදානේට වතුර පාන. මෙන්න මෙතනින් තමයි වතුර එන්නේ. එහා පැත්තේ වැව තියෙනකොට දකින්නට අපි ඉස්සරේ යනකොට. යනවා. මෙන්න මේ එහා පැත්තේ තියෙන වැවේ වතුර ටික තමයි මෙන්න මෙතන ඇවිල්ලා. ඉතින් දිගට එහා පැත්තේ එහා පැත්තේ යන පඩිය මොකද අපි නෑ. අසවතු පාරක් නේද අසම අපි දැන් කට්ටි ගන්න. යන ගාමින් අඩෝ ෆෝන බිම තියලා ආවේ අපිට උඩ නගින ගම ඉන්නේ හරිම අමාරුයි දැන් වැව උඩ නගිනවා හම්බෝ ඔය වරේ ඔය හරක් ගැන දන්නේ හින්ද කියන්නේ හොඳේ. ඒ මේ වරේ ඔය තේමි යම. ඒ වරේ අරුට කතා කරපන් ඔය අරු පස්සෙන් එනවා ආවත් ඉවරයි බං. බලමු මොකක්ද තාක්ෂිකේ ඕකේ නෑ උ බය. ඒ යයි යන්. යනවා බං එතනින් යන්න. දැක්කනේ. ඒ පීච්. ඒ වරේ ගායේ. ඒ ඔතනින් උඩ නගිනවා. ඔන්නේ ගෝල්!
සිටි view එකක් අරන් දෙන්න. ආදල්ලේ චූපාරක් දාන්න ඕනේ මේ දිහා බලන්න. ඒක තමයි ලයින් එක. ඩෝල් ටික ඇදුල්ලා. ඉස්සෙල්ලාන බලාකුළු වැහිරි නම් නාර කඳු ටික. දැන් බලාකුළු ගිහිල්ලා හොඳට පේනවා. මොනවද පේනවද දන්නේ නැහැ. ආ ලස්සන view එකක්. Apa